Shalom from Israel. Hi. ඔබගේ අවධානය විශේෂයෙන් මෙන්න මේ සම්බන්ධව තබා ගන්න කියලා මම ඊටාම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි ගොඩක් අතීතයේත් වර්තමානයේත් හැම වෙලාවෙම රැවටෙන જાතියක්. රැවටුණු જાතියක්. නමුත් අපිට හැමදාම රැවටි ඉන්න බෑ. අපි අනිවාර්යයෙන්ම අපි හැමදේම දැනුවත් විය යුතුයි. සියලුම දේ දැනුවත් විය යුතුයි. ඒ වගේම ක්‍රියා කරන්නට පෙර ගොඩක් දුරට අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම පසුබිම හොයන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම දැනුවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මුලින්ම අපි හොඳ දැනුමක් යම් දෙයකට කලබල නොවි අපේ දැනුම පළමු කොට වැඩි කරගන්න අවශ්‍යයි. මේ කතා කරන්නේ මොනවා ගැනද කියලා දැන් ඔබට තේරෙනවා ඇති. මගේ කලින් වීඩියෝ එකේදී මුජිබර් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නැවත වතාවක් ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔබගේ දැනුම තර කරන්න මේ වීඩියෝ එක උපකාරයක් වෙයි කියලා හිතනවා. පළමුව ඔබ හොයලා බලන්න ඕනේ යුදෙව්වා කියන්නේ කවුද කියලා. කිසිම දවසක යුදෙව්වෝ කාගේවත් රටක් අල්ලන්න ගිහිල්ලා ඔබ අහලා තියෙනවද? කොහෙදිවත්? තමන්ගේ නිජබිම සම්බන්ධව තියෙන ගැටලු වලදී ඔවුන් අනිවාර්යයෙන්ම ප්‍රතිපහාර දෙනවා. ඒ වගේම තමන්ගේ නිජබිම රැකගන්න ඕනම කොන්දේසි විරහිතව ඔවුන් සටනට යෙදෙනවා. පෙරමුණට යනවා. දත් 32 මැද්දේ දිව වගේ තමයි යුදෙව්වෝ ඉන්නේ. ඒ කියන්නේ වටේම තියෙන අරාබිකරය. ඔවුන්ට විරුද්ධව කොයි වෙලේද ඔවුන්ව දැහැගන්න කියලා බලාගෙන ඉන්න අරාබිකරයක් මැද ඔවුන් ජීවත් වෙනවා. නමුත් අද ඊටාම සාර්ථකව අරාබිකරය දනගස්වපු රටක් තියෙනවා නම් ඒක තමයි ඊශ්‍රායලය කියන්නේ. මේක ඔය අපේ ලංකාවේ ඉන්න බාගෙට මුස්ලිම් ජනතාව ඉන්නවනේ. ඒගොල්ලන්ටත් දරා ගන්න බැරි එකක් තියෙනවා. සමහර වෙලාවට ගොඩාක් ඈතක ඉන්න ඔවුන්වත් දන්නේ ඔවුන් මොනවටද කෑ ගහන්නේ කියන එක. ඒකට හේතුව තමයි අද ඊටාම වේගයෙන් දියුණු වෙන්න බලාපොරොත්තු වෙමින් දියුණු ලෝකයකට අරාබිකරේ යම් රටවල් ඇදෙමින් පවතිනවා. උදාහරණයක් ගත්තොත් ඔය ඩුබායි රාජ්‍ය වගේ රාජ්‍යවල් ඒ වගේම දැන් සෞදි අරාබියත් හුඟක් වෙනස් වෙමින් යනවා. ඒ වගේම තව ඕකට වෙනස් වෙමින් යන රටවල් වල හැටියට බහරෙන් ඔය තවත් රටවල් අපිට ඇඳ ගන්න පුළුවන්. ඉතින් කවදාවත් මේ යුදෙව්වෝ ගාසා තීරයටත් ඒ වගේම පලස්තීනටත් විරුද්ධව මේ දියත් කරන මෙහෙයුම් ඔවුන් කිසි දවසක අත දාන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් දැන් උත්සාහයක යෙදෙනවා ත්‍රස්තවාදීන් පුළුවන් තරම් මිදෙමින්. ඔවුන්ටත් මේ ත්‍රස්තවාදය හිරිහැරයක් වෙලා තියෙනවා, කරදරයක් වෙලා තියෙනවා. අන්තවාදීත්වය ඒක ඔවුන් අඳුනගෙන ඒ වගේම ඔවුන් දන්නවා ඒ ත්‍රස්තවාදයට මැදි වෙන්න ගියොත් ඔවුන් දියුණුව කරා යන ගමන ඔවුන්ට ලොකු බාධාවක් කියලා. ඒක හොඳින් හඳුනගෙන අද බොහෝ අරාබි ජාතිකයන් පවා මේ අන්තවාදයට විරුද්ධව කතා කරනවා. ඕන තරම් ඔබට අන්තර්ජාලයේ වීඩියෝ දර්ශන නරඹන්න පුළුවන්. මේ වගේ රාජ්‍යවල් අන්තවාදීත්වයට එරෙහිව ඒයට කටයුතු නොකර වෙනත් මාවතක ගමන් ගන්න නිසා තමයි අද ඔය රටවල් ඔය තත්ත්වයෙන් පවතින. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් සෞදි අරාබියේ රාජ්‍යයන් වගේ රාජ්‍යවල් මිත්‍රත්වයේ දැත යුදෙව්වන් කෙරෙහි යොමු කරනවා. අපි දන්නවා මේ සුන්දර අතීතයක් නෙවෙයි ඔවුන් දෙගොල්ලන්ටම තිබුණේ. ඔය ඕක දික්කරත් එකයි යුදෙව්වන්ට නැතත් එකයි. යුදෙව්වන්ගේ ගමන යනවා. අර කතාවක් තියෙනවනේ හපන්න බැරි අත ඉඹිනවා කියලා. ඉතින් එහෙම එකක් තමයි වෙන්නේ. කොහොම වුණත් ඔවුන්ට දැන් හපා කන්න බෑ කියලා තේරුම් අරගෙන ඉඹින්න හරි එන එක ලොකු දෙයක් නේ. එතකොට ඔවුන් හොඳටම අඳුරනවා එහෙම නොවුනොත් ඔවුන්ගේ රටවල් කඩා වැටෙනවා කියලා. උදාහරණයක් හැටියට අපි බලමුකෝ මේ මැද පෙරදිග තියෙන ඔය ත්‍රස්තවාදය වපුරන මුස්ලිම් අන්තවාදයෙන් පිරිච්ච රටවල් කොයි එකක්ද දියුණුනේ? මොන අන්ත අපා දුකක්ද ওই රටවල්
විඳින්නේ. ටිකක් හිතලා බලන්න ඇෆ්ගනිස්තානයේ විඳින මිනිස්සු විඳින දුක ඒ මිනිස්සු මිදිලා යන්න අර ඇමරිකාවට යන්න අඩුම තරමේ ෆ්ලයිට් එකේ අර තට්ට උඩත් නැගලා මිය ගිය අය ඉන්නවා. එච්චරට ඔවුන් විඳින දුක අපාගත කියලා ඔවුන් දන්නවා මේ අන්තවාදීත් සමග. ඒ වගේම ටිකක් හිතලා බලන්න තවත් රටවල් හැටියට ගත්තොත් දැන් මේ ගාසා තීරයේම විඳින අපා දුක. තව මේ වගේ ගොඩක් රටවල් කියන්න පුළුවන් අන්තවාදීත්වය නිසා දුක් විඳින අරාබිකරයේ තියෙන රටවල්. ඇයි ඔය මහ විශාල රටක් තියෙන ඉරානය කියලා තවත් පාඩමක් ඉගෙන ගත්තේ නැති? ඉරානයේ ජනතාව විඳින්න පුළුවන් උපරිම දුක දුගී කමින් ඔවුන්ගේ ජන ජීවිත අසරණ ලෙස විඳවන ජාතියක්. ඉතින් තව උපමා මොටද? මෙතරම් අන්තවාදීත්වය වැපිරිලා තියෙනකොට රටවල් වලට වෙන දේ. දැන් අපි වගේ රටක් හදන්නෙත් ඔය අන්තවාදී කුඩා කණ්ඩායම් සෙට් එකක් හින්දා මේ යන අඩුම තරමේ මේ රටේ දියුණුව තව ඉදිරියට යන්න තියෙද්දි මෙතනදිම කඩාකප්පල් කරන්නද? යුදෙව්වන් අපි සමග සම්බන්ධ වෙනවා කියන්නෙම දියුණුවක් නෙවෙයිද? අපි ත්‍රස්තවාදයෙන් බෙලිලා ඉන්නකොට මහ පරිමාණයෙන් අපිට උදව් කරපු රටක් තියෙනවා නම් යුදෙව්වෝ. දැන් හුඟක් වෙලාවට ඔය අන්තවාදී ඉස්ලාමීය ජනතාව ගොඩක් බය වෙලා තියෙන ඔය හේතුව නිසා. ඒ මොකද යුදෙව්වන්ට ඊටාම ඉක්මනින් ඉව වැටෙනවනේ. ඉව වැටුනහම යුදෙව්ව අපිව දැනුවත් කරනවා. මෙන්න උඹලගේ රටේ උඹලට විපතක් වෙන්න යනවා කියලා. අන්න ඒ දේවල් ආරංචි වෙන එක අනිත් එක ඔවුන්ට ඕන විදිහට අපේ රටේ කරණම් ගහලා නටන්න බෑ. යුදෙව්වෝ ඉන්නවනම්. අන්න මොකද අපි ශ්‍රී ලාංකීය ජනතාව හැටියට අපිව අසරණ කරන්න යුදෙව්වන්ගෙන් වෙන් කරලා දරන ප්‍රයත්නයක අඩිතාලම තමයි මුජිබර්ගේ පාර්ලිමේන්තුවේ කතාව. දැන් මුජිබර් ඔය ප්‍රශ්නේ නැගුවේ අපේ රට අපිට ආරක්ෂා කරලා දෙන්නද? එහෙම නැත්නම් ඒගොල්ලන්ට තියෙන බයට ඒගොල්ලන්ට යම් දේවල් අයිතිවාසිකම් නැති වෙයි කියන බිය නිසාද? මෙන්න මේ දෙක හොඳට අඳුර ගන්න ඕනේ. දැන් අපි අපේ රට ආරක්ෂා කරගන්න ඕනේ යුදෙව්වන්ගෙන්ද අන්තවාදයෙන්ද? අපි බැට කෑවේ කාගෙන්ද? යුදෙව්වෝ බෝම්බ බැඳගෙන ඇවිල්ලා අපේ පල්ලිවලට අපේ දරුවන්ට ගහන හින්දාද අපි ආරක්ෂා වෙන්න ඕනේ? අපිට උදව් උපකාර කළ ජාතියක් තියෙනවා නම් යුදමය තත්වයන් වලදී ඒ යුදෙව්වෝයි. අනිත් එක යුදෙව්වන්ගේ ධර්මය අනුකූලව යුදෙව්වන්ට අයිති ඊශ්‍රායලයේ පමණයි. ඒ ඇරෙන්නට යුදෙව්වන්ට කිසිම අනිත් කිසිම කෙනෙක්ගේ රටක් දේශයක් ඔවුන් අත්පත් කරගන්න කිසිම දවසක ගිහිල්ලා නැහැ. ඒක වාර්තා වෙලත් නැහැ. යුදෙව්වෝ ජීවත් වෙන්නේ ඊශ්‍රායලයේ විතරක් නෙවෙයි. යුදෙව්වෝ මුළු යුරෝපාකරයේම ඒ වගේම සාමාන්‍ය ඊටම සුළුතරයක් ඉන්දියාවේ තින්න බව අපිට ආරංචියක් තියෙනවා. නමුත් යුදෙව්වෝ මුළු ලෝකේ පුරාම ජීවත් වෙනවා. එතකොට අපේ ශ්‍රී ලංකාවට එන යුදෙව්වෝ ඊශ්‍රායල් යුදෙව්වෝම පමණක් නෙමෙයි. හතර වටින්ම අපේ පුංචි රටට දැන් යුදෙව්වෝ ගලාගෙන එනවා අපේ රට නරඹන්න. ඒ නරඹන යුදෙව්වන්ගේ ආරක්ෂාව නැති කරලා ඔවුන්ව බොහෝ භයානක තත්වයකට ඇද දමලා මුජිබර් හදන්නේ අපේ රටේ අපිට ලැබෙන ලොකු ජාතික ධනයක් අහිමි කරන්න. මේට කලිනුත් මහා නැස්පැත්තියක් අපේ රටේ වෙද්දී පාස්කු ප්‍රහාරය නැමැති නැස්පැත්තිය මොකද්ද ඒ සම්බන්ධව කතා කරද්දී මුජිබර් අපිට කිව්වේ කොරෙහි කිඹුල්ලු බලන්න එපා කිව්වා. අවසානයේදී නැස්පැත්තියෙන් පස්සේ කිඹුලා කිරිමැටි ගිල්ලා වගේ මුජිබරට ඉන්න වුණා. මේ සඳහා එක්ව පෙළ ගැසෙන්න ඔය නායකත්වය දරන සියලුම ආගමික ස්ථාන ඇතුළු සියලුම සමාජීය සත්කාර කරන ස්ථාන කතා කළ යුතුයි. අද අපි එඬේරුම් නැති බැටළුවන් මෙන් සිටිනවා. මුජිබර් දැන් යුදෙව්වන්ගේ ආරක්ෂාව 100% බව තහවුරු කරනවද? බැරි වෙලා හරි එක ඊශ්‍රායල් ජාතිකයෙකුට හරි අනතුරක් ඇති වුණොත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අත පිහදාගත්තා වගේ නම් ඉන්න බැරි වෙනවා. එදාට තමයි යුදෙව්වෝ දුවන කෝච්චියෙන් ඔහෙට එන්නේ.
කිඹුලගේ කිරිමැටි වමාරවයි. යුදෙව්වොත් එක්ක සෙල්ලම් නෑ හොඳේ. එල්ලෙනවා නම් හයිය අත්තක් අපිට යුදෙව්වම තමයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස් අපිට මසුරන් වගේ ගිහින් එන්න. තවත් උණුසුම් විස්තර අරගෙන ඉතාමත් ඉක්මනින් යේසු පිහිටයි.